ට්‍රම්ප් තදබ්බර වුණේ අද ඊයේ සීෆෙම් අපි අද කතා කරන්නේ ඒක. ට්‍රම්ප් ජනාධිපති වෙලා අප්‍රේල් මාසයේදී හැම රටකටම තීරුබදු ප්‍රමාණය වැඩි කළා. ඒ අර්ථේ ප්‍රධාන රට තමයි චීනය. චීනය එක්ක තිබ්බ තරහ ට්‍රම්ප් 2018 ඉඳන් තිබ්බ එක. ට්‍රම්ප් අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට එරෙහිව ඇමරිකාවේ ව්‍යාපාර ආරක්ෂා කරගන්න මෙම තීරුබද්ද චීනයට එරෙහිව ක්‍රියාත්මක කරන්න ඒ කාලෙදම කටයුතු කළා. බුද්ධිමය දේපල හුරුකම අසාධාරණ වෙළඳපොළ හිමිකම චීනයේ වෙළඳ හිඟ මේ නිසාම ට්‍රම්ප් 10ක් 125ක ප්‍රමාණයකින් තීරුබද්දක් චීනයට එරෙහිව ක්‍රියාත්මක කළා. ඒ පොඩි පොඩි ඒවාට නෙමෙයි. ඉලෙක්ට්‍රොනික උපාංග, ඇඳුම් පැළඳුම්, මෝටර රථ සියලුම ඒවා සඳහා ඇමරිකාව චීනයට එරෙහිව තීරුබද්දක් යැනීමට කටයුතු කළා. මේ නිසා මෙය චීනය ඒ කාලේ නම් ප්‍රතිවිරුද්ධ දේම කරන්න කටයුතු කරා. චීනය ඇමරිකාවේ කෘෂි උපකරණ සඳහා ඒ පිළිබඳව තීරුබද්දක් එල්ල කරන්න කටයුතු කළා. මේ නිසා ඇමරිකාවේ ගොවීන්ට විශාල බලපෑමක් එල්ල. මෙය 2018න් පස්සේ නැවත බලයටපත් වුණ ජෝ බයිඩන්ත් එලෙසම ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. මෙම තීරුබද්ද අපිට ඇයි වැදගත් වෙන්නේ? මෙය ගෝලීය වශයෙන් සැපියුම් දාන්නේටම විශාල වශයෙන් බලපෑමක් එල්ලගෙන. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු 2025 අප්‍රේල් මාසයේ ලෝකෙට වෙච්ච බලපෑම් පිළිබඳව.